මෙන්න මේ මගේ අතේ තියෙන එක මාරම හොඳ ඔයිල් එකක්. ඔයාලා කොණ්ඩේ තියෙන හැම ප්‍රශ්නයකටම හොඳ ඔයිල් එකක් තමයි මෙන්න මේක. ගොඩක් අය මේක දැකලත් ඇති. ඒ වගේ මේ විදිහ යූස් කරනවත් ඇති. ඒ වගේම ගොඩක් අය මේ දවස්වල මේක ගැන හොයනවා. හැබැයි මේක ඔරිජිනල් එකයි ෆේක් එකයි හැමතැනම තියෙනවා. ෆේක් එක නම් පාවිච්චි කරන්න එපා. මොකද ඔයාලට රිසල්ට් ගන්න වෙන්නේ නැහැ. අපි බලමු මේක මොකක්ද කියලා. මේක තමයි ඔරිජිනල් රෝස්මෙරි මියල් රෝස්මෙරි හෙයාර් ඔයිල් එක. මෙන්න මේ වගේ ග්ලාස් බොටල් එකක් තමයි තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එක ඉවරනකම්ම බැලුවොත් මේක ඔරිජිනල් එක කොයි වගේද, මේකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද, මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔක්කොම විස්තර දැනගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක ඉවරනකම්ම ඔයාලත් බලන්න. අපි බලමු ඔරිජිනල් මියල් රෝස්මෙරි එක කොහොමද අඳුරගන්නේ කියලා. මෙන්න මේ වගේ ග්ලාස් බොටල් එකක් තමයි තියෙන්නේ. මෙතන යටින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මේක ගහලා තියෙනවා මිලිලීටර් 59ක් තියෙනවා කියලා. මේක මිලිලීටර් 59ක් තියෙන නිසා සාමාන්‍යයෙන් මාස 2ක් විතර ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක මෙන්න මෙතනින් ගහලා තියෙන පොඩියට ඔයාලට පේනවද නම් දන්නේ නැහැ. මේඩ් ඉන් USA කියලා. මේක ඇමරිකානු නිෂ්පාදනයක්. මේකේ ඇමරිකානු නිෂ්පාදන ගොඩක් අය පාවිච්චි කරනවා. මොකද ඒ වගේ රිසල්ට් ගොඩක් තියෙන නිසා. මේක ඇමරිකානු නිෂ්පාදනයක්. මෙතන ගහලා තියෙනවා මේඩ් ඉන් USA කියලා. ඊට එහා පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ගහලා තියෙනවා මේක එක්ස්පයර් ඩේට් එක. ඊටත් එහා පැත්තෙන් තියෙන පොඩියට ගහලා පේනවද කියලා නම් දන්නේ නැහැ. මේ පොඩියට තමයි තියෙන්නේ මෙතන. මෙතන තියෙනවා මාස 12ක් ඇතුළත පාවිච්චි කරන්න ඕනේ. මේක ඕපන් කරලා මාස 12ක් ඇතුළත පාවිච්චි කරන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් මේක මාස 2කමාරක් විතර තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඊට යටින් ගහලා තියෙනවා මේක බාකෝඩ් එක. ඔයාලට මේක ඔරිජිනල් එකද ෆේක් එකද කියලා ස්කෑන් කරලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙතන තියෙන ඉන්ග්‍රීඩියන්ට් මොනවද කියලා, මේකේ අඩංගු දේවල් මොනවද කියලා මෙතන ගහලා තියෙනවා. මේකේ ඉන්ග්‍රීඩියන්ට් ගොඩක් අඩංගු වෙලා තියෙනවා. මෙන්න මේ වගේ බොටල් එකක් තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. පිටතින් මෙන්න මේ වගේ තමයි ඔයාලට ඔරිජිනල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු මේක ඇතුළ කොහොමද කියලා ඕපන් කරලා. මෙන්න මේ වගේ ඔයිල් එකක් තමයි තියෙන්නේ. සුදු පාට ඔයිල් එකක් තමයි තියෙන්නේ. මේක මාරම සුවඳක් තියෙන්නේ. මේ ඔයිල් එක පොඩ්ඩක් ඝනකම් ඔයිල් එකක් තමයි තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් කූල් මින්ට් වගේ සුවඳක් තමයි තියෙන්නේ. මේක ෆේක් එකේ නම් සමහර ෆේක් වල තියෙනවා. සමහර මීල් ෆේක් වල තියෙන්නේ ගොඩක් අර සැර සුවඳක්. අනික ඔයිල් එකත් නිකන් වතුර වගේ දියර වගේ ගතියක් තමයි තියෙන්නේ. මේකේ හොඳ ඝනකම් ඔයිල් එකක් තමයි තියෙන්නේ මේ ඔරිජිනල් එකේ. මේකේ සුවඳත් ගොඩක් හොඳයි. ෆේක් එකේ නම් අර නිකන් සැර ගතියක් තමයි තියෙන්නේ. ඒක නම් පාවිච්චි කරාට වැඩක් නැහැ ඔයාලට. අපි බලමු මේක දැන් මේ පාවිච්චි කරන්නේ කොහොමද, මොනවද මේකෙන් ලැබෙන ප්‍රයෝජන කියලා. මේක පාවිච්චි කරපුවම ඔයාලා කොණ්ඩේට මොනවද ලැබෙන්නේ කියලා. මේක පාවිච්චි කරන්න හරිම ලේසි. ඔයාලා කොණ්ඩේ හොඳ මේක පාවිච්චි කරන්න කලින් ඔයාලා කොණ්ඩේ හොඳට පීරගෙන ඉන්න ඕන. නාන්න කලින් තමයි මේක පාවිච්චි කරන්න ඕන. කොණ්ඩේ ගැට නැති වෙන්න හොඳට පීරගෙන කොණ්ඩේ කොටස් 4කට බෙදා ගන්න ඕන. ඒකලා එක කොටසකට මේකෙන් බිංදු 3ක් 4ක් වගේ දාලා හොඳට හමට උරා ගන්න. ඒ කියන්නේ හිස් කබලට උරා ගන්න. හොඳට මසාජ් කරන්න ඕන විනාඩි 10ක් 15ක් වගේ. ඒකලා ආයෙත් ඔයාලා කොණ්ඩේ හොඳට පීරන්න. මොකද කොණ්ඩේ හොඳට මේක උරා ගන්න ඕන නිසා, හිස් කබලට හැමතැනටම උරා ගන්න ඕන නිසා හොඳට පීරන්න කොණ්ඩේ. ඒකලා ඔයාලට පැය භාගයක් වැඩේ ඉඳලා මේක හොදලා අයින් කරන්න පුළුවන්. හැබැයි සබන් නම් පාවිච්චි කරන්න එපා. ඔයාලා සබන් පාවිච්චි කරනවා කියන්නේ කොණ්ඩේ මේ හිස්සරි වගේ දේවල් ඇති වෙන්න බලන. එතකොට මේකේ රිසල්ට් ගන්න වෙන්නේ නැහැ. මොකද ෂැම්පූ එකක්ම පාවිච්චි කරනවා. ඔයාලට ෂැම්පූ කරලා ඉවරලා කන්ඩිෂනර් කරන්නත් පුළුවන් මේක පාවිච්චි කරලා ඉවර වෙලා. අපි බලමු දැන් මේක හරියටම දැනගෙන පාවිච්චි කරන්නේ නැත්නම් ඒකේ රිසල්ට් ගන්න වෙන්නේ හරියට පාවිච්චි කරේ නැත්නම්. අපි බලමු මේකෙන් මොනවද ලැබෙන්නේ කියලා. මේක පාවිච්චි කරපුවම මොන වගේ රිසල්ට් එකක්ද ඔයාලට කොණ්ඩේට ගන්න පුළුවන් කියලා. ගොඩක් අයගේ රැට නාන්න නිසා කොණ්ඩේ යනවා. මම දන්නවා ගොඩක් අය උදේ ජොබ් වලට ගිහිල්ලා උදේ වැඩට ගිහිල්ලා රැය වෙලා තමයි ගෙදර එන්නේ. එතකොට ඒකල්ලා ගෙදර ඇවිල්ලා ගෙදරත් වැඩ ඔක්කොම ඉවර කරලා රැයට තමයි නාන්නේ. එතකොට කොණ්ඩේ ගොඩක් යන්න ගන්නවා. ඒ වගේම කොණ්ඩේ ඉද්දෙනවා. ඒ වගේ අයට මේක ගොඩක් හොඳයි. මං කියනට එකපාරක් පාවිච්චි කරලා බලන්න. ඒ වගේම ඔයාලා රැට නාන එක මාසයක් නවත්තලා බලන්න රැට නාන එක. එතකොට ඔයාලා කොණ්ඩේ ගොඩක් යන එක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේ කොණ්ඩේ ඉදෙන එක නවත්ත ගන්න පුළුවන්. කොණ්ඩේ සමහර අයගේ තනින් තන ඉදලා තියෙදි නිකන් වයසට ගිහිල්ලා වගේ පේනවා. එතකොට ගොඩක් හැතයි. එතකොට ඔයාලට කලර් කරන්න වෙනවා. එක දේවල් කරන්න වෙනවා. එතකොට කොණ්ඩේ ඩැමේජ් වෙනවා. ඒ නිසා රැට නාන එක නවත්තලා මේ මියල් එක එකපාරක් පාවිච්චි කරලා බලන්න. ඔයාලට හොඳ රිසල්ට් එකක් සතියක් වගේ ඇතුළත ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කොණ්ඩේට ගොඩක් කෙමිකල් දේවල් පාවිච්චි කරන ඔයාලා සැලොන් ගිහිල්ලා ඉවර වෙලා
එක එක දේවල් කරනවා කොණ්ඩේට කෙරටින් ට්‍රීට්මන්ට් කරනවා එක එක දේවල් කරනවා ඒ වගේ වෙද්දි ඒ වගේ දේවල් කරද්දි කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙනවා. ඔයාලා දන්නේ නැහැ සැලොන් වලින් මොනවද කොණ්ඩේට පාවිච්චි කරන්න කියලාවත්. අනික ඒ දේවල් ඔරිජිනල් දේවල්ද ෆේක් දේවල්ද කියලාවත් ඔයාලා දන්නේ නැහැ. මොකක් හරි දෙයක් කරගෙන ගෙදර එනවා ඒකල්ල කොණ්ඩේ ඩැමේජ් වුණා කියලා දුක් වෙනවා. ඒ වගේ අයටත් මේක ගොඩක් හොඳයි. ඒ වගේම කොණ්ඩේ ගොඩක් කොටට කපලා අනේ මගේ කොණ්ඩේ දික් වෙන්නේ නැහනේ කියලා හිතා ඉන්නවා නම් ඒ වගේ යටත් මේක ගොඩක් හොඳයි. සතියක් වගේ පාවිච්චි කරලා බලන්න හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයාලා කොණ්ඩේ ඉක්මනින්ම දික් කර ගන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ වැවෙන්නේ නැති යන මෙන්න මේක ගොඩක් හොඳයි. කැන්සර් හැදුන අය මගෙන් මේ දවස්වල ගොඩක් අය මේවා ගන්නවා. මොකද කැන්සර් හැදුන අයගේ කොණ්ඩේ ගොඩක් යනවා. ඉක්මනින්ම කොණ්ඩේ ගොඩක් යනවා. ඒ වගේ අය ගොඩක් මගෙන් මේක අරගෙන පාවිච්චි කරලා හොඳ රිසල්ට් තියනවා කියලා තියෙනවා. හැබැයි මේකේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක විතරක් පාවිච්චි කරන්න ෆේක් එක පාවිච්චි කරලා මේ රිසල්ට් එක ගන්න වෙන්නේ නැහැ. සමහර අය එක එක ප්‍රශ්න ගැන කල්පනා කරනවා. එතකොට ප්‍රශ්න ගැන කල්පනා කරද්දි කොණ්ඩේ ගොඩක් යනවා. ඒ වගේ අයටත් මේක ගොඩක් හොඳයි. මං කියනට එකපාරක් හරි පාවිච්චි කරලා බලන්න. මේක ගෑනු පිරිමි දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක පාවිච්චි කරලා කියලා. ඔයාලා කොණ්ඩේ ඩැමේජ් වෙන්නේ නැහැ. හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් මාසයක් වගේ එක දිගට පාවිච්චි කරුවා. ඒ වගේම ඔයාලා කොණ්ඩේ ගොඩක් යනවා නම් ඒ වගේ ඒ කියන්නේ කොණ්ඩේ ඇදෙන්නේ නැත්තම් ඒ වගේම රැවුල ඇදෙන්නේ නැත්තම් තව ප්‍රොඩක්ට් එකක් මම ළඟ තියෙනවා ඉන්න මම ඒක පෙන්නන්න. ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා කොණ්ඩේ වැවෙන්නේ නැත්නම් රැවුල වැවෙන්නේ නැත්නම් ගොඩක් පිරිමියාගේ මම දැකලා තියෙනවා මෙන්න මේ වගේ මේ වගේ ප්‍රොඩක්ට් එකක් තමයි තියෙන්නේ. ඒක තමයි ඩ්‍රීම් රෝල් එක. මෙන්න මේ වගේ රෝල් එකක් තියෙන්නේ. මේක ගොඩක් පිරිමියාගේ මම දැකලා තියෙනවා කන්නල්ල දෙපැත්තෙන් කොණ්ඩේ නැහැ. ඒ වගේ අයට මේක ගොඩක් හොඳයි. ඒ වගේම රැවුල තනින් තන වැවෙන්නේ. ඒ වගේ අයට හොඳයි මේක ගොඩක්ම පිරිමියා තමයි මේක පාවිච්චි කරන්නේ. රැවුලට පාවිච්චි කරනවා. ඒ වගේම කොණ්ඩේට පාවිච්චි කරනවා. මේක පාවිච්චි කරන්න හරිම ලේසි. කොණ්ඩේ රැවුල වැවෙන්නේ නැති තැන් වල මේක මේ උඩ අතටයි හරස් අතරයි මේ වගේ මේ රෝල් එකෙන් එහාට මෙහාට කරන්න කම තියෙන්නේ. පාවිච්චි කරන්නත් හරිම ලේසි. මේක ගැන මම වීඩියෝ එකක් ඉස්සරහට දාන්න. සමහර විට ඔයාලා මේ වීඩියෝ එක බලද්දි මම මේක ගැනත් වීඩියෝ එකක් දාලා තියෙන්න පුළුවන්. ගිහින් මගේ account එකට ගිහින් බලන්න. අපි මේක මම මේක ගැන වීඩියෝ එකක් දාන්න. අපි මේක දැන් පැත්තකින් තියලා අපි රෝස්මෙරි එක ගැන රෝස්මෙරි එක ගැන කතා කරේ. මේක මේ රෝස්මෙරි එකේ මම හැමදාම කියනා වගේ හැම ප්‍රොඩක්ට් එකම ඔරිජිනල් ප්‍රොඩක්ට් විතරක් පාවිච්චි කරන්න. නැත්නම් අපරාධ වලගේ සල්ලි නාස්ති වෙනවා විතරයි. මොකද රිසල්ට් නම් ගන්න වෙන්නේ නැහැ. මේක මේඩ් ඉන් USA නේ. ගොඩක්ම ඇමරිකානු නිෂ්පාදන ගොඩක් අය පාවිච්චි කරනවා. මොකද ඇමරිකානු නිෂ්පාදන වල රිසල්ට් එක ගොඩක් වැඩි නිසා. මේක ඔයාලා මාසයක් පාවිච්චි කරලා බලන්න. එතකොට ඔයාලා කොණ්ඩේ අනේක කොණ්ඩේ ඉදෙන එක ඒ වගේම ගොඩක් දේවල් ඔයාලා කොණ්ඩේ තියෙන කොණ්ඩේ ඩැමේජ් වුණාට මේක ගොඩක් හොඳයි. ඒ වගේ ගොඩක් තියෙන ප්‍රශ්න වලට ඉක්මනින්ම නැති කර ගන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ ඩැමේජ් වුණාටත් මම ළඟ තියෙනවා ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉන්න මම එක පෙන්නන්න. මෙන්න මේක තමයි මේ ගානියා එකේ එන පපායා හෙයා මාක්ස් එක තමයි මෙන්න මේක. මම මේක ගැනත් වීඩියෝ එකක් දාලා තියෙනවා මගේ account එකේ. ඒකත් ගිහිල්ලා බලන්න. full වීඩියෝ එක මම දාලා තියෙනවා. මම දැන්ට මේක ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්න. මේක ගොඩක්ම කොණ්ඩේ ඩැමේජ් වුණ අය තමයි පාවිච්චි කරන්නේ. මේකේ 99%ම ස්වභාවික දේවල් තමයි තියෙන්නේ. මම මෙතනත් ඒක ගහලා තියෙනවා 98%ක්ම තියෙන්නේ ස්වභාවික දේවල් කියලා. ඊටු 2% තමයි අර කල්ලිකුත් වෙනවට දාන දේවල් දාලා තියෙන්නේ. මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලා පාවිච්චි කළා කියලා. මොකද 98%ම ස්වභාවික දේවල් තියෙන නිසා ඔයාලා කෙරටින් ට්‍රීට්මන්ට් කරලා ඒ වගේම එක දේවල් කොණ්ඩේට පාවිච්චි කරලා කොණ්ඩේ ඩැමේජ් වෙලා තියෙනවා නම් කොණ්ඩේ කැඩෙනවා නම් අල්ලද්දි කොණ්ඩේ කැඩෙනවා නම් කොණ්ඩේ ගොරෝසුයි නම් ඒ වගේම කොණ්ඩේ අර ඔයිල් ගතිය නැත්තම් ඒ වගේ අයට මේක ගොඩක්ම හොඳයි. මෙන්න මේ වගේ තමයි ප්‍රොඩක්ට් එක බලා ගන්න පුළුවන්. ඉන්න මම ඕපන් කරලාත් පෙන්නන්න. මේක ඔයාලට හෙයා මාක්ස් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. කන්ඩිෂනර් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ කන්ඩිෂනර් එකක් විදිහට පාවිච්චි කරන නම් ඔයාලට නාලා වල ෂැම්පු කරලා ඉවර වෙලා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා කොණ්ඩේට සාමාන්‍යයෙන් කන්ඩිෂනර් පාවිච්චි කරද්දී හිස් කබල ගෑවෙන්න අපි පාවිච්චි කරන්නේ නැහැ. හිස් කබල ගෑවෙන්නේ නැති වෙන තමයි මේක පාවිච්චි කරන්න ඕන. ඒ වගේම ඔයාලා මේක හෙයා මාක්ස් එකක් විදිහට පාවිච්චි කරනවා නම් සතියේ එකපාරක් වගේ තමයි පාවිච්චි කරන්න ඕන. ඒකත් ඔයාලගේ හිස් කබල ගෑවෙන්නේ නැති වෙන තමයි පාවිච්චි කරන්න ඕන. මම මේක ගැන full වීඩියෝ එක දාලා තියෙනවා මගේ account එකේ. ඒකත් ගිහිල්ලා බලන්න.
අපි බලමු ආයෙත් මීල් එක ගැන. මම මීල් එක ගැන ඔයාලට කිව්වේ මේක ගොඩක්ම කැන්සර් හැදුනාට ගොඩක් හොඳයි. මේක එකපාරක් හරි පාවිච්චි කරලා බලන්න. මේක මගෙන් කැන්සර් හැදුනාය ගොඩක් ගන්න. මොකද මේ ඒ වගේ යට ගොඩක් හොඳ රිසල්ට් තියෙනවා. කැන්සර් හැදුනායි ගොඩක් කොණ්ඩේ යන නිසා. ඒ වගේම කොණ්ඩේ ගොඩක් කැඩෙනවා නම් ඔයාලා එක එක දේවල් පාවිච්චි කරලා කොණ්ඩේ ගොඩක් කැඩෙනවා නම් ඒ වගේ යට මේක ගොඩක් හොඳයි. මම කියනකට එකපාරක් පාවිච්චි කරලා බලන්න. ගොඩක් අය මගෙන් ගන්න නිසා මම ලොකු ස්ටොක් එකක් මේ සැරේ ගෙනල්ලා තියෙනවා. ඔයාලට මගෙන් මේ ඔරිජිනල් රෝස්මෙරි ඔයිල් එක ගන්න පුළුවන්. ඕඩර් එකක් දාගන්න ඕන නම් මගේ WhatsApp නම්බර් එක මම පල්ලෙහාන් දාලා තියෙනවා. ඒකට ඉක්මනින් මැසේජ් එකක් දාන්න. මේ වගේ අනිවාර්යයෙන්ම මම අලුතෙන් එන හැම ප්‍රොඩක්ට් එකකම වීඩියෝ අරගෙන යනවා. ඒ නිසා මාව ෆලෝ කරලා තියාගන්න. ඔයාලට ඒ වීඩියෝ බලන්න පුළුවන්. අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න මම ඊළඟට මොකක් ගැනද වීඩියෝ අරගෙන එන්න ඕන කියලා. මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලට සුබ දවසක්.